වෙබ්සයිට් එකක් හදාගන්න ගිහින් ලක්ෂ ගණන් නැති කරගන්න අය ඔබත් දැකලා තියෙනවද? අයබෝන් කොහොමද ඔයාලා හැමෝටම? අදත් ඔයාලට මම වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දවස්වල බොහෝ බිස්නස් ඕනර්ස්ලා වෙබ්සයිට් එකක් හදාගන්න විශාල මුදලක් වියදම් කරනවා. නමුත් සමහරුන්ට අවසානයේ හරියට වැඩ කරන වෙබ්සයිට් එකක්වත් ලැබෙන්නේ නැහැ. ගෙවපු මුදලත් නැවත ලැබෙන්නේ නැහැ. තවත් අයට තමන්ගේම බිස්නස් එකට වෙබ්සයිට් එකක් හදාගන්න අවශ්‍යයි. ඒත් කොතනින් පටන් ගන්නද මොනවද අවශ්‍ය වෙන්නේ කියලා දන්නේ නැහැ. ඔබත් මේ දෙකෙන් එකකට අයිති නම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අපි මුලින්ම බලමු වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් වෙබ්සයිට් එකක් කියන්නේ ඉන්ටර්නෙට් එකේ තිබෙන ඔබේ බිස්නස් එකේ නිල ලිපිනය වගේ දෙයක්. කෙනෙක් Google එකේ ඔබේ බිස්නස් එක සර්ච් කරාම ඔබේ ප්‍රොඩක්ට්, සර්විස්, ෆොටෝස් සහ කන්ටැක්ට් ඩීටේල්ස් වගේ වැදගත් තොරතුරු එකම තැනකින් බලා ගන්න පුළුවන්. Facebook page එකක් තිබුණත් ඒක වෙබ්සයිට් එකකට සම්පූර්ණ ආදේශයක් නෙවෙයි. Facebook එකේදී ඔබේ කන්ටෙන්ට් එක පෙන්වන්නේ එහි ඇල්ගොරිතම් එකට අනුවයි. නමුත් වෙබ්සයිට් එකක් කියන්නේ ඔබේම ඩිජිටල් ප්‍රොපර්ටි එකක්. මේ පාලනය සම්පූර්ණයෙන්ම ඔබ සතුයි. එහෙනම් අපි බලමු වෙබ්සයිට් එකක් බිස්නස් එකකට වැදගත් වෙන්නේ ඇයි කියලා. වෙබ්සයිට් එකක් මගින් ඔබේ බිස්නස් එක ගැන කස්ටමර්ස්ලාගේ විශ්වාසය වැඩි කරනවා. දෙවෙනුව ඔබේ ෂොප් එක වසා තිබුණත් වෙබ්සයිට් එක පැය 24 පුරාම වැඩ කරනවා. කස්ටමර්ස්ලාට ඔබේ සේවාව හා ප්‍රොඩක්ට් ගැන ඕනම වෙලාවක දැනගන්න පුළුවන්. ඒ වගේම ඕඩර් එකක් හෝ ඉන්ක්වයරි එකක් ලබා දෙන්නත් පුළුවන්. හොඳින් නිර්මාණය කළ වෙබ්සයිට් එකක් මගින් Google හරහා අලුත් කස්ටමර්ස්ලා ඔබේ බිස්නස් එකට ගෙන්වා ගන්නත් පුළුවන්. අවශ්‍ය වෙලාවක අලුත් ප්‍රොඩක්ට්ස්, ෆොටෝස්, සර්විස් එකතු කරමින් වෙබ්සයිට් එක තවදුරටත් දියුණු කරන්නත් පුළුවන්. වෙබ්සයිට් එකක් හදාගන්න ලොකු මුදලක් වියදම් කරන්න ඕනද? නැහැ. ටෙක්නිකල් නොලෙජ් එකක් නැති කෙනෙකුට උනත් නිවැරදි මඟ පෙන්වීමක් තිබුණොත් අඩු වියදමකින් තමන්ගේම බිස්නස් වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඩොමේන් නේම් එකක් සහ හොස්ටින් පැකේජ් එකක් තෝරා ගන්න ආකාරය වගේම වෙබ්සයිට් එකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියන එක මම කලින් වීඩියෝස් වල ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඔබ තවත් මේ වීඩියෝස් බලලා නැත්නම් මේ channel එකේ කලින් පළ කරපු වීඩියෝස් ඉහළකට මුල සිට බලන්න. එහෙම බැලුවොත් වෙබ්සයිට් එකක් ආරම්භ කරන්න අවශ්‍ය කරන දැනුම ඔබට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාටවත් ලක්ෂ ගණන් ගෙවන්නේ නැතුව ඔබේ බිස්නස් වෙබ්සයිට් එක ඔබටම හදා ගන්න පුළුවන්. මේ වීඩියෝස් ඉහළට බලලා කියලා තියෙන පියවර ඒ විදිහටම කරගෙන යන්න. යම් පියවරක් තේරෙන්නේ නැත්නම් හෝ වෙබ්සයිට් එක හදන අතරතුර ගැටලුවක් ඇති වුණත් ඕනෑම වෙලාවක වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට ඔබට උදව් කරන්න. මේ වීඩියෝ එක වෙබ්සයිට් එකක් හදාගන්න බලාගෙන ඉන්න යාළුවෙකුටත් ෂෙයා කරන්න. ඒ වගේම අපිව ෆලෝ කරලා තියාගන්න. එතකොට වෙබ්සයිට් සම්බන්ධයෙන් දාන වීඩියෝස් කිසිවක් ඔබට මිස් වෙන්නේ නැහැ. මම නුවන් තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.